ඔයා දන්නේවත් නැති කෙනෙක්. waiting අපි එළියට ආවා කියලා බලමු. Hi guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් thumbnail එකෙන්ම දන්නව ඇතිනේ අද කොහෙද යන්නේ කියලා. අදත් යන්නේ එයාපෝට් එකට. හැබැයි ඕගොල්ලෝ හිතනවා ඇති තාත්තා තාපු එකේ තාත්තව ගිහින් දාන්න වෙන්නේ කියලා. නෑ. තාත්තව ගිහින් දාන්න නෙමෙයි. ඔයාලා කවදාවත් දැකලා නැති, ඔයා දන්නේවත් නැති කෙනෙක්ව එක්කන් එන්න තමයි මේ යන්නේ. එහෙනම් බලමු ඒ කවුද කියලා. එහෙනම් මාත් එක්කම ඉන්න මොකද වෙන්නේ? කොහෙද යන්නේ? ඒ හැමදේම බලාගන්න පුළුවන්. බයි. ඔන්න ඉතින් හා පුරා කියලා අපි ඔක්කොම ලෑස්ති වෙලා යන්න හදන්නේ එයාපෝට් එකට. එහෙනම් අපි මේ දැන් යන්න හදන්නේ එයාපෝට් එකට. අපි බලමු අද කාවද එක්කා යන්නේ කියලා. ඉතින් ඕගොල්ලෝ දන්නවත් නැති කෙනෙක් කියවනේ. එහෙනම් බලමු කවුද ඒ කියලා. ඔයාලා දැන් මේ අපි බලන්න යන කෙනාව ආවට පස්සේ කොහොමද වෙන්නේ? ලස්සන මාළුවෙක් තියෙනවා. දැන් ඔයාලට මොකද හිතෙන්නේ? Are you ready සුද්දා? නෑ තාම බහැලා නැහැ. Are you ready සුද්දා? I'm ready. Guys, දැන් පොඩි අප්ඩේට් එකක් දෙන්න යන්නේ. එයාපෝට් එකේ. බලමු තරම් හරි ඉතින් එන්ට්‍රන්ස් එකට ටිකට්ස් උත් අරගෙන අපි ආවා එයාපෝට් එක ඇතුළට. ගෙදර අයවන් දන්නේ නැහැ මෙයා එනවා කියලා. ඉතින් බලමු අපි එයාපෝට් එකේ දැන් ඔය ගෙදර යනවා දෙන්නේ පොත්තාල. එක්කෙනෙක්ගේ හાર્ට් එක දිමතයි. දැන් ගහනවා. අපේ හાર્ට්ස් ගහනවා බ්‍රෝ. චූටි අප්ඩේට් එකක් ආව ඩුබායි වලින්ම. එයා මේ එළියට ආවා කියලා බලමු කවුද කියලා. හරිද? ඔන්න ඉතින් දැන් නම් අපි දෙන්නටම ඉවසිල්ලක් නැතුව තමයි මේ ඉන්නේ. waiting අපි waiting. අපේ තව ඩුබායි ඉඳන් සම්බන්ධ වුණා. අපි ඕෂාද. ඔන්න ඉතින් අපි බලන් ඉඳපු එක්කෙනා ඉන්නයි යන්නේ. බලමු එහෙනම් මේ කවුද කියලා. එයා කියන මෙයා රැවටුණාද? ඔන්න ඉතින් අපි පුනා බලාගෙන හිටියේ මෙන්න මෙයා එනකම්. මෙයා තමයි අංජන අයියා. ඉතින් අපේ සුලාගේ බොයිෆ්‍රෙන්ඩ්. හලෝ එයාට මොකද්ද කියන්න පුළුවන් එයා ආපු එක ගැන? මට තාම ස්ටාර්ට් කරන්න බැහැ. අනේ අපි කෙල්ල අඬනවා. ඔන්න. ඉතින් මේ මගේ හොඳම යාළුවා චුට්ටක් විතර සෙන්සිටිව්. ඉතින් එයාගේ රියැක්ෂන් බලන්නකෝ. ඉමෝෂනල් වෙලා ඉන්නේ. අවුරුදු 2කට පස්සේ යාගේ BF රට ඉඳන් ආවා. එතන ඩුබායි ඉඳන් ආවේ. තියාව ගන්න තමයි අද ආවේ. මේ පැත්ත හැර. එහෙට එන්නකෝ. අනේ ආවා ඉමෝෂනල් වෙලා මට හරිම අවුල්. අපි බලමු අපි මොකද වෙන්නේ කියලා මේකේ. චූටි අප්ඩේට් එක. තව ඉන්නවා මේ දෙන්නත් තව ටික කාලෙකින් ඒ සමහර පිට. හරි ඉතින් මම කිව්වා වගේ ගෙදර කට්ටියවත් දන්නේ නෑ මෙයා ලංකාවට එනවා කියලා. අපි මේ එයාපෝට් ගියපු කට්ටිය විතරයි දන්නේ. ඉතින් බලමු එයාලගේ රියැක්ෂන්. හරි ඉතින් අපි මේ දැන් හයිවේ එකේ ගෙදර යන්න තමයි හදන්නේ.
ඉතින් අපි බලමු අපේ ගෙවල් වල අයගේ රියැක්ෂන් මොන වගේද කියලා. ඉතින් අපි මුලින්ම ගියේ අපේ අංජනා අයියාගේ පවුලේ අයව බලන්න. ඉතින් බලමුකෝ එයාලගේ රියැක්ෂන් මොන වගේද කියලා. පොඩ්ඩක් ඉඳපන්. අනේ මට බයයි. අනේ බල්ලා හපනවද? බල්ලා හපනවද? පොඩ්ඩක් ඇඟේ අනේ මෙහෙට වෙලා ඉන්නේ. පහත් වෙනවා. නෑ ඔයා මේ අසින් ආව නම් හරියට. හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි අංජනා අයියලා ගෙදර අය සර්ප්‍රයිස් වුනේ. ඉතින් ඇත්තටම එයාලා නම් පොඩි ඉඟියක් එයාලට ලැබිලා තිබ්බේ අංජනා අයියා ලංකාවට එනවා කියලා. ඉතින් ඊට පස්සේ ඒගොල්ලන්වත් සර්ප්‍රයිස් කරලා අපි සුලාලා ගෙදරට යන්න එපේ. යන්න කලින් අපි ආවා කන්න. ඉතින් බලන්නකෝ ළමයි මෙන්න මේ කෑම එක ඔයාලා try කරලා තියෙනවද? මේක නම් මාර රහයි. මේක මගේ first time try කරපු. මුර්තබා. කාලනේ කාලවල. චීස් චිකන් මුර්තබා. ගන්න බෑ. මට කිව්වද ඉතින් ඔන්න ඔය කියපු මුර්තබා එකත් කාලා අපි ගත්ත ලොකුම කොත්තුවක්. අපි ඔක්කොම කෑවා ඒක. ඒකකුයි අයිස් මයිලෝයි අරගෙන අපි කාලා අපි ආපහු පිටත් වුණා සුලාලයි ගෙදර යන්න. හරි ඉතින් ඔන්න අපි සුලාලයි ගෙදර ඇවිල්ලා තමයි ඉන්නේ. ඉතින් අපි බලමු සුලාලයි ගෙදර අම්මගේ තාත්තගේ රියැක්ෂන් කොහොම වෙයිද කියලා. බලන්නකො මොන වගේ දෙයක්ද වෙන්නේ කියලා. ඉතින් මෙයාලා නම් කවදාවත් හිතුවේ නෑ අද එයි කියලා අංජනා අයියා ලංකාවට. ඉතින් එයාලා නම් මාර විදියට සර්ප්‍රයිස් වුණා. මේ බලා මෙයා ගිහිල්ලා ඔන්න බලන්න වැඩේ දන්නවා ඔක්කොම මෙච්චර කාලයකට මෙයාට කියපු නැති එකම දේ ඔය මේක. එහෙනම් දැන් ඔයාලා දන්නවනේ ලංකාවට ආවේ කවුද කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ගෙදර කට්ටියත් සර්ප්‍රයිස් වුනේ. ඉතින් එහෙනම් මේ vlog එක මෙතනින් ඉවරයි. මාව subscribe කරන්න.